ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ රසී ටෙක් ෂෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේ වෙනකොට WhatsApp එකේ රැල්ලක් වෙලා තියෙන මෙන්න මේ වගේ ස්ටේටස් එකක් ඔයාටත් දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එකත් all කරගෙනම අපි යමු වීඩියෝ එකට. මුලින්ම WhatsApp එක open කරන කෙනෙක්ට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන chat එකට එහා පැත්තෙන් update කියලා tab එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ touch කරගන්න. එතනට ගියාට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් කැමරාවක icon එකක්. ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට status එක විදියට දාන්න අවශ්‍ය වෙන ෆොටෝ එක හෝ වීඩියෝ එක select කරගන්න. ඒක select කරගත්තට පස්සේ මෙන්න මේ විදියට open වෙයි. මෙතන උඩින් බලා ගන්න පුළුවන් sticker icon එකක්. ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට open වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනට අලුතින් ඇවිත් තියෙනවා බලා ගන්න පුළුවන් reaction කියලා option එකක්. මේක ඔයාගේ WhatsApp එකට ඇවිත් නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න. ඉතින් මම මෙතන reaction කියන එක උඩ touch කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට emoji කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කැමති emoji එකක් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එහා පැත්තෙන් තියෙන plus button එක icon එක උඩ touch කරලා WhatsApp එකේ තියෙන ඕනම emoji එකක් මෙතනට select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් emoji එකක් select කරගන්නවා. ඊට පස්සේ උඩින් බලා ගන්න පුළුවන් done කියලා button එක ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ මේ emoji එක ඔයාගේ post එකේ ඕනම තැනකට ගෙනihin adjust කරගන්න පුළුවන්. ඉතින් මම මේක මගේ ෆොටෝ එක එක තැනකින් තියලා මේ status එක upload කරනවා. ඉතින් මේ status එක බලන අයට අපේ post එකට උඩින් මෙන්න මේ වගේ emoji එක icon එකක් බලා ගන්න පුළුවන්. ඒ icon එක උඩ touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ලස්සන animation එකක් එක්ක මේ emoji display වෙනවා බලා ගන්නත් පුළුවන්. ඉතින් මේක උඩ කිහිප වාරයක් touch කරාම වැස්සක් වගේ මේ emoji ලස්සනට display වෙනවා යාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට අපි දාගත්තු status එකේ reaction sticker එක උඩ touch කරලා මේකට react කරේ කවුද කියලා පහලින් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ, ඉතින් ඔයත් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නම් ඔයාටත් පුළුවන් WhatsApp එකේ රැල්ලක් වෙලා තියෙන මෙන්න මේ විදිහේ ස්ටේටස් එකක් දාගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, මේ ගැන නොදන්න ඔයාගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.